ජේෂා රාජගුරු මම ඉගෙන ගත්තේ පොළොන්නරුව රාජකීය මධ්‍ය මහාවිද්‍යාලයේ මම 2024 ශිෂ්‍ය විභාගයට මුහුණ දුන් සිසුවෙක් මම එහිදී ලකුණු 172ක් ලබා ගත්තා මගේ ලකුණු 172 ලබා ගන්නට උරදුන් අමල් සර්ට මම බොහෝසේ ස්තුති කරමි මම අමල් සර්ගේ YouTube channel එකේ තිබූ වීඩියෝ සහ පුංචි පහේ WhatsApp group එකෙනුත් ගොඩක් දේවල් ඉගෙන ගත්තා ඒ වෙනුවෙන් මම කියන්නේ පුංචි නංගිලා මල්ලිනි අමල් සර්ගේ පන්ති ඇවිත් හොඳට ඉගෙනගෙන ශිෂ්‍ය විභාගය හොඳින් ජය ගන්න ලෙසයි හොඳයි පුතේ අයබෝවන් පුංචි පහේ අපි 6 වෙනි වසරේ සිතන්න මතක් ගැටළු අංක 188 පුංචි දරුවන්ගේ අදහස් වල සවන් දෙන්නේ නැති ඒ කතා කරේ රාජකීය මධ්‍ය මහාවිද්‍යාලයේ ශිෂ්‍යත්වයෙන් ඉහළින් සමත් වුණු දිලේස් දරුවා රයිට් කුඩා සමචතුරස්‍රාකාර සැකිලි භාවිතයෙන් සකස් කරන ලද පහත රටාවේ එවැනි සැකිලි ගණන කීයද කියලා අහනවා සැකිලි කියන්නේ ඔයාලා දන්නව නේද පුතේ ඔන්න විසක් කාලේ නම් ගොඩක් අය දන්නවා විසක් කුඩුවේම හදන්න ගන්නේ නේද අටපට්ටමට ඔන්න සමචතුරස්‍ර සැකිලි ඕන කීයක් ඕනද 6ක් ඕනේ නේද රයිට් එහෙනම් මේකෙත් පුතේ සැකිලි කීයක් ඕනද කියලා බලමු ඔන්න 1යි සමචතුරස්‍රාකාර 1යි නේද 2යි මොන පාට ටිකක් වෙනස් කරලා පැහැදිලිව පෙන්වන්න කරන්න අවශ්‍ය නිසා 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි right රුපියල් සම්පූර්ණ නේද පුතේ එහෙනම් පිළිතුරෙන්නේ කීයද 9යි හොඳයි ගොඩක් දෙනෙක් ඔන්න 13 කියලා තමයි පිළිතුරු එවලා තිබුණේ සමහර අය 18යි කියලාත් එවලා තිබුණා නමුත් පුතේ මෙතනදී පෙන්눔 කරන සමචතුරස්‍ර ගන්න නෙවෙයි අවශ්‍ය වෙන්නේ සැකිලි ගන්න. ඒ කියන්නේ සමචතුරස්‍ර භාවිත කරලා මේ රූපේ හදන්න වල දැන් පැහැදිලි වෙනවා වැඩිදුර පැහැදිලි කරන්න අවශ්‍යතාවයක් නැහැ කියලා මට තේරුණා නේද? මොකද රූප සටහන ආශ්‍රයෙන් ප්‍රසන්ටේෂන් එක මගින් පැහැදිලි කරපු නිසා එනම් පුතේ මේකේ සමචතුරස්‍රාකාර සැකිලි 9ක් අවශ්‍ය වෙනවා. පිළිතුර 9යි. හොඳයි 189 වෙනි ගැටලුවෙන් නැවතත් අපි හමු වෙමු.